ආයුබෝවන් කුක්කිච්චූටේ චැනල් එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ බර්ගර් එකක්. බර්ගර් එකක් කිව්වට මේක අඟල් 8ක් විතර උස බර්ගර් ටවර් එකක්. එහෙනම් අපි දැන් බලමු මේ බර්ගර් එක කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන්නේ බර්ගර් එක හදාගන්න අද මම පාවිච්චි කරන ද්‍රව්‍ය ටික. අද මම මේ බර්ගර් එකට පාවිච්චි කරන්නේ චිකන් බර්ගර් පැටි එකක්. මේ බර්ගර් පැටි එක නම් මම මිලදී ගත්තේ මැක්සිස් අවුට්ලට් එකෙන්. අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික ඔයාලා බලාගත්තනේ. හරි. දැන් අපි බර්ගර් එක හදමු. මුලින්ම අපි බර්ගර් එකට අවශ්‍ය කරන බර්ගර් පැටි එක හදාගෙන ඉමු. මේ බර්ගර් පැටි එක අද මම හදාගන්නේ ක්‍රිස්පි එකට. ඒ කියන්නේ ක්‍රිස්පි බර්ගර් පැටි එකක් තමයි මං හදාගන්න යන්නේ. මම අරගත්තා එක බිත්තරයක්. ඒ වගේම පාම් පිටි අරගෙන තියෙනවා, බිස්කට් කුඩු. ඒ වගේම මෙතන මම අරගෙන තියෙනවා මේ බර්ගර් පැටි එකට ටිකක් රසයක් එන්න තයිම්ස්. මේක අවශ්‍යම නැහැ. ඔයාලට ඕන නම් මේක දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක නැතුව වුණත් මේ බර්ගර් පැටි එක ඔයාලට හදාගන්න පුළුවන්. දැන් මම මේ අරගෙන තියෙන පිටිවලට ලුණු ගම්මිරිස්, ඒ වගේම මේ අරන් තියෙන තයිම්ස් මේ ටික මිශ්‍ර කරගන්නවා. දැන් මේ පැටි එක පිටි මිශ්‍රණයේ දවටගෙන බිත්තර සාරු තවරගෙන ඒ වගේම බිස්කට් කුඩු හොඳින් දවටගෙන මේ පැටි එක අපි හදාගන්නවා. හරි, දැන් මං ඒ විදිහට චිකන් පැටි එක හදාගෙන එක පැත්තකින් තියාගන්නවා. ඒ කරලා දැන් මම මේ චිකන් බර්ගර් එකට අවශ්‍ය කරන බර්ගර් බන් එක තමයි මේ ලෑස්ති කරගන්න යන්නේ. මුලින්ම මේ බර්ගර් බන් එක අරගෙන ඒක අපි දෙකට මැදින් කපා ගන්නවා. දෙකට මැදින් කපාගෙන බන් එකේ හොඳට අපි මේ බටර් තවර ගන්නවා. දැන් පෑන් එකක් ලිපේ තියලා අර බටර් තවරගත්ත බන් එක මෙන්න මේ විදිහට අපි පොඩ්ඩක් රත් කරගන්නවා. හරි. දැන් අපි බන් එකත් මේ විදිහට හදාගෙන බන් එක පැත්තකින් තියාගන්නවා. ඒ අතරේ මම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා තෙල් රත් වෙනකොට අපි අර හදාගත්ත බර්ගර් පැටි එක තියෙනවනේ, ඒක අපි රන්වන් පාට වෙනකන් බෙද ගන්නවා. දැන් මේ බර්ගර් පැටි එකේ රස්නේ තියෙනවනේ, ඒ රස්නේ තියෙනකොටම මේ චීස් පෙත්ත අපි අරගෙන අර බර්ගර් පැටි එකේ උඩින් තියාගන්නවා. දැන් මම බර්ගර් එක හදාගන්න අපිට ඕන කරන දේවල් ටික ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරයි. මේ බලන්න දැන් මෙතන තියෙනවා සලාද කොළ, ඒ වගේමයි බීලුණු රවුමට අපි කපාගෙන තියෙනවා. ඒ වගේම තක්කාලි තියෙනවා, ගර්කින් තියෙනවා. ඒ වගේමයි මං කිව්වනේ මුලින්ම ඔයාලට මේක අඟල් 8ක් විතර උස බර්ගර් එකක් කියලා. ඉතින් මේ අඟල් 8 උස බර්ගර් එකට මම ලේයර්ස් 4ක් පාවිච්චි කරනවා. ඒ ලේයර්ස් 4ට අවශ්‍ය කරන බර්ගර් පැටි 4 මෙතන තියෙනවා. ඒ වගේමයි බිත්තර 4ක් බෙදගෙන තියෙනවා. ලුණු ගම්මිරිස් ගත්තා. ඒ වගේම මම අද සෝස් වර්ග 2ක් පාවිච්චි කරනවා. එකක් මයෝනීස්, අනිත් එක තක්කාලි සෝස්. ඔන්න දැන් මම බර්ගර් එක හදාගන්න තමයි යන්නේ.
දැන් මම මේ අරගෙන තියෙන්නේ අපි මුලින් අර බටර් ගාලා පෑන් එකේ දාලා රත් කරගත්ත බර්ගර් බන් එක තියෙනවානේ. ඒ බර්ගර් බන් එකේ යට කොටස මේ විදිහට අරගෙන මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේකට මයෝනීස් දාගන්නවා. දැන් ඒකට උඩින් සලාද කොලයක් අරගෙන සලාද කොලයක් තියාගන්නවා. ලුණු ගම්මිරිස් ටිකකුත් දාගෙන මෙන්න මේ විදිහට අර අපි කපාගත්ත තක්කාලි පෙති, එතකොට ගර්කින්, එතකොට ලූණු මේ ටිකත් මෙන්න මේ විදිහට අපි මේක උඩින් තියාගන්නවා. දැන් ආයෙත් මයෝනීස් ටිකක් දාගෙන තක්කාලි සෝස් ඊට උඩින් දාගන්නවා. මේ සෝස් වර්ග ඉතින් ඔයාලගේ රස අනුව ඔයාලට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේමයි මේ සෝස් දෙකට අමතරව තව සෝස් වර්ග වුණත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. අවශ්‍ය නම් ආයෙත් ලුණු ගම්මිරිස් ටිකකුත් දාගෙන අර අපේ චිකන් බර්ගර් පැටි එක තියෙනවනේ. ඒ චිකන් බර්ගර් පැටි එක අපි මේක උඩින් තියාගන්නවා. ඔන්න දැන් මේ පැටි එකට උඩින් අපි බැදගත්ත බිත්තරේ තියාගන්නවා. ආයෙත් තක්කාලි සෝස් ටිකක් දාගෙන ලුණු ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේ බිත්තරේට උඩින් සලාද කොලයක් තියාගෙන මේ වෙලාවෙත් අපිට අවශ්‍ය නම් ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඔන්න දැන් මම එක ලේයර් එකක් හදලා ඉවරයි. දැන් මම මෙතන ඉඳන් ආයෙ හදන්නේ දෙවෙනි ලේයර් එක. දැන් මේ හදන ලේයර් එකත් අපි මේ පළවෙනියට හදාගත්ත ලේයර් එකේ විදිහටම හදාගන්න පුළුවන්. අර පළවෙනි ලේයර් එක විදිහටම තමයි අපි මේ දෙවෙනි ලේයර් එකත් හදාගන්නේ. මෙන්න මේ විදිහට අපි ලේයර් 4ක් තමයි හදාගන්නේ. කියන්නේ පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක. ඔන්න දැන් මම අපේ අඟල් 8ක් උස බර්ගර් එක හදාගෙන ඉවරයි. මේ බලන්නකෝ. දැන් අපි මේ බර්ගර් එක ඉවර කරන්නේ අපි අර බර්ගර් බන් එකෙන් අයින් කරගත්තනේ උඩ කොටස. ඒ උඩ කොටසට ආපහු බටර් චුට්ටක් ගාගෙන මම මෙන්න මේ විදිහට උඩින්ම තියාගන්නවා. මේ බර්ගර් එක සාමාන්‍ය බර්ගර් එකකට වැඩිය ටිකක් උසයිනේ. ඉතින් මම මේ බර්ගර් එක කෙබාබ් කූරකින් තමයි රඳවගන්නේ. මල් ළඟ තිබ්බ යකඩ කෙබාබ් කූරක්. ඒකෙන් තමයි මම මේක මේ රඳවගන්නේ. මේ බර්ගර් එක ඇත්තටම 4 දිනකට බඩ පිරෙන්න කන්න පුළුවන්. ඔයාලගේ ගෙදරත් උත්සවයක් තියෙන වෙලාවට මේ විදිහේ බර්ගර් එකක් හදලා බලන්න. ගෙදර ඉන්න ලොකු පොඩි කවුරුත් මේ වගේ කෑමක් නම් කන්න ආස වෙයි. මං කිව්වනේ මේ බර්ගර් එක 4 දිනකට අපිට සර්ව් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක අපි කරගන්නේ මෙන්න මේ විදිහට. බර්ගර් බන්ස් 4ක් අරගෙන අපි අර මුලින්ම බර්ගර් එක දෙකට කපලා බටර් ගාලා ඒක පොඩ්ඩක් පෑන් එකේ දාලා රත් කරගෙන හදාගත්තනේ. ඒ විදිහට අපි බර්ගර් බන් තව 3ක් හදාගන්නවා. ඔක්කොම 4ක් වෙන්න. ඒකලා දැන් මෙන්න මේ විදිහට එක එක ලේයර්ස් අරගෙන එක බන් එක ගානේ අපිට බන්ස් 4ක් හදාගන්න පුළුවන්.